Would it be possible for you to slow down the pace? ළමයි would වගේ වචනාවට කලබල වෙන්න එපා. හරි? බලන්න මේ වාක්‍ය දිහා. ඔයාට පුළුවන් ද මට උදව් කරන්න? Can you help me? Can you help me? ඔයාට පුළුවන් ද මට උදව් කරන්න කියන එක කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියන්නකෝ. ඔයාට හැකියාවක් තියනවද මට උදව් කරන්න? මේක ලස්සනයි. හරි? ඔයාට පුළුවන් ද මේ වැඩේ නවත්තන්න? එහෙම කියන්නේ නැතුව ඔයාට හැකියාවක් තියනවද මේ වැඩේ නවත්තන්න? මේක හරිම ළමයි පළයි. ශිෂ්ට සම්පන්නයි. මේක ටිකක් විධිමත්. ලස්සනයි. හරි? බලමු. මේ රටාව ළමයි ඔයාට හැකියාවක් තියනවද කියන එක ඉංග්‍රීසි වලින් අපි ගන්නෙ මෙන්න මෙහෙමයි. Would it be possible? හරි? Would it be possible? ඒක මෙන්න මෙහෙම කියන්න. Would it be possible? Would it be possible? හරි? හරි. මෙන්න මේ ස්ට්‍රක්චර් එක තියෙන මේ සැකස්ම තියෙන්නේ බලන්න. මේක කියලා දෙන්නම්. මේක කියලා දෙන්නම්. to එකයි verb එකයි දාන to එකයි ක්‍රියාවයි object කර්මය දාන්න. කර්මය දාන්න. හරි? දැන් බලන්න මේ වාක්‍ය දිහා. ඔයාට හැකියාවක් තියනවද මට උදව් කරන්න? උදව් කරන්න ක්‍රියාව මට object කර්මය. හරි? හොඳයි. දැන් බලන්න මෙතන ළමයි ඔයාට හැකියාවක් තියනවද කිව්වම ඔයා මුල හිටියයි කියලා ඔයාව දාන්නේ නැහැ. හරි? you දාන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. මෙන්න මේ ස්ට්‍රක්චර් එක බලන්න, මේ සැකස්ම බලන්න. මේක දාලා ළමයි. හැකියාවක් තියනවද? මෙහෙම දාන්න. කොහොමද දන්නේ? Would it be possible? ඔක දාන්න. Would it be possible? Would it be possible for ළඟට ළමයි ළඟට සිංහල වාක්‍යයේ මුල ඉන්න කෙනාව මෙතනට දාන්න. සිංහල වාක්‍යයේ මුල ඉන්න කෙනාව. ඔයානේ අන්න දාන්න for you. මෙතන ඔහුට නම් for him. මෙතන ඇයට නම් for her. හරිනේ? හොඳයි. දැන් බලන්න ඔයා නිසා would it be possible for you? හරි? ඊළඟ ළමයි to එකයි verb එකයි දාන්න. to උදව් කරනවා help. Would it be possible for you to help මට me? ඔන්න ප්‍රශ්න හදනවා. හරි? Would it be possible for you to help me? ලස්සනයි. දැන් ඔයා මේකට උත්තරයක් හිතාගන්න. ඔයාට හැකියාවක් තියනවද මේ වැඩේ නවත්තන්න? ස්ටොප් කරන්න. උත්තර හිතාගන්න. ඔයාට හැකියාවක් තියනවද මේ වැඩේ නවත්තන්න? කොහොමද කියන්නේ? Would it be possible for you to stop this work? Would it be possible for you to stop this work? ලස්සනයි. දැන් බලන්න මෙන්න මේක හිමි. Would it be possible for you to walk us through this process? This process is full of grey areas. මොකද කියන්නේ? ඔයාට හැකියාවක් තියනවද අපිට පැහැදිලි කරන්න මේ ක්‍රියාවලිය අපැහැදිලි දැන් වලින් පිරීලා. Would it be possible for you to walk us through this process? This process is full of grey areas. Padily, thank you very much. Have a good one. Cheers.